සිංහල ගීතය පොදු ජන රසවින්දන මාධ්‍යයක් බවට පත් කිරීමේ පුරෝගාමී මෙහෙවර ඉටු කරන්නේ සුනිල් සාන්තයන්. ඒ මෙහෙවර ඔහු අවස්ථා දෙකකදී ගුවන්විදුලිය තුළ ඉටු කරනවා. ඔහු පෞද්ගලික තැටිවලට මුදලට ගීත ගායන්න යන්නේ නැහැ. හැම ගීතයක්ම ගුවන්විදුලිය තුළ ගායනා කළේ. ජීවිතේ ඔහු වැටෙන හැම වකවානුවකමත් ඔහු මිය පරලෝ ගියන් පසු ඔහු මේ සමාජයේ ජීවත් කරන්නත් මේ ගීත සංරක්ෂණය කරන්නත් ගී පොත් සංරක්ෂණය කරමින් නූතන පරපුරට බෙදා හරින්නත් කැප වුණු චරිතයක් තමයි ලීලා සුනිල් සාන්ත මැතිණිය ඔබේ මව. මේ වැඩසටහනට මම හිතනවා මේ නමත් එකතු වෙන්න ඕනේ. එතුමගෙන් විය යුතු සේවාවත් උණු සේවාවත් ඉතිහාසයේ තැනක සටහන් වෙලා තිබෙනවා. ඒ නිසා ලංකාවේ පිළිබඳ සඳහන් කළ යුතුයි. මගේ මව තාත්තා අසාද බැඳලා 1952 තාත්තා නැති වෙන 1981 අවුරුදු 29ක් හිටියා. එදාන් පස්සේ අම්මා තව අවුරුදු 29ක් හිටලා ගිය අවුරුද්දේ නැති වුණා. එතකොට ඒ අවුරුදු දෙවිදියකට ඒ අවුරුදු 29 දෙක තාත්තත් එක්ක තාත්තාගේ පිටිපස්සෙන් ඉඳගෙන කිසිම මේ වගේ දෙයකට සම්බන්ධ වුණේ නැහැ. තාත්තම හැම දෙයකටම උනන්දු කරලා අපිට ගෙනීමට ගෙදර බලාගෙන ඔක්කොම කරා. තාත්තා නැති වුණාට පස්සේ අම්මා මේක ඔක්කොම එකතු කරගෙන විජිත් කුමාරය ඩෙනිස් අයියා ඔක්කොම සුනිල් සාන්ත සමාජය හදාගෙන ඒ තාත්තගේ වැඩපිළිවෙල රට තුළට පෙන්වන්න එක දිගටම තාත්තගේ සමුරු කරා එක දිගටම එහෙම හැම අවුරුද්දක්ම නවත්තන්නේ නැතුව ඒ පොත් මුද්‍රණය කරලා ඒවා බෙදා හැරියා. අම්මා ඒකටම තාත්තා වෙනුවෙන්ම කැප වෙලා අවුරුදු ඊළඟ අම්මා නැති වෙනකම්ම ඒ වෙනුවෙන්ම කැප කරගෙන හිටියා. ඒක ඉතින් අපි දැක්කේ ඉතින් අම්මගේ චරිතය තුළින් තාත්තටම කැපි වුණු කෙනෙක්. ඒ කියන්නේ වැදපුදා ඉඳන්ම තාත්තා එක්කමයි අම්මා කියනවා මේ දුක් විඳින්න ලෑස්ති වෙන්න කියලා තාත්තට බඳින්න ඕන. එහෙම කියලාලු බැන්දේ. ඒ 1952. ඒ ඉතිහාසය අපි මේ මෑතකදී මව් ජීවිතුන් අතර ඉන්නේද්දි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය අනුග්‍රහයෙන් මට මතකයි සුනිල සර ගීසර කියන වැඩසටහන තුළ බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ අපි ඒ සුනිල් සාන්ත මැතිණියට ඒ උපහාරය පිරිනැමුවා. ඒ එතුමිය කරන ලද දැවැන්ත මෙහෙවර අගයන්. අපේ හාමුදුරුවනේ මේ රට මහ පුදුම රටක් කියලා ඉතිහාසය තුල කරන ලද වැරදි නිසා අපි මේ මුගක් දේවල් තැවෙන්නේ. සුනිල් සාන්තයන්ගේ තියෙන අගය 52 රත්නජංක පැමිණියන් පස්සේ ඒ පරිශ්‍රණයෙන් ඔහුව ගුවන්විදුලියෙන් දොට්ට නොදමා ඒ අවුරුදු 15 ගුවන්විදුලිය තුලට අරගෙන ගිහිල්ලා ඔහුගේ නිර්මාණකරණයට අවස්ථාවක් ලබා දුන්නා නම් අද වෙනකොට සුනිලුන්ගේ මේ සම්ප්‍රදාය මහා සම්ප්‍රදායක් වෙන්නේ නැද්ද? ඔව් ඇත්තටම අර මේ අවස්ථාවට සහභාගී වෙන කලින් අපි මහාචාර්ය විනීතාරන් අපි කතා කර හිටියේ ඒ අවුරුදු 14ක විතර කාල පරිච්ඡේදයක් අපරාධය අහක ගියා. ඒ කටහඬ ඒ සංගීත ඥානයේ නිර්මාණශීලී හැකියාව මේ සියලුම දේවල් මේ අපරාධේ වෙන පැත්තකට වැය වෙලා ගියා. නමුත් ඒ වෙලාවේ අර විනීතාරණ තුමා කිව්වා වගේ ඒ වෙලාවේ ඒ රාගධාරී සංගීතයට පක්ෂයි ඉන්නවා නම් ඒගොල්ලොන්ට ඒ වැඩේ කරන්නත් මේ මෙතුමාට මේ වැඩේ කරන්නත් ඉඩ දුන්නා නම් එහෙම ඒ කවුරු හරි කෙනෙක් මැදිහත් කෙනෙක් ඉඳගෙන මේ කේද වාචකයට මුණ පාන්නේ මේ කේද වාචකයට මුණ පෑවේ සුනිල් සාන්තයන් නෙවෙයි මේ පසු පරම්පරාව හැටියට ජීවත් වෙන අපි සිංහල ගීත සාහිත්‍ය දිහා බැලුවෙන් පස්සේ ලොකු දුප්පත්කමක් එනවා ඒ අවුරුදු 14 එතුමාගේ ක්‍රියාකාරීත්වය නැතිවීම ගැන. ඒ පිළිබඳව අපිට විශාල දුකක් ශෝකයක් තියෙනවා ඒ සාහිත්‍යයට අපේ දැන් මේ ඒ කාලවකවානුවත් අත්හැරලා මේ සා විශාල සේවයක් සිංහල ගීතයට සංගීතයට කළා නම් ඒ අවුරුදු 15වත් මේකට එකතු කරන්න පුළුවන් වුණා නම් ඒ මෙහෙවරත් ඉතුරු පහද වුණා නම් විශාල බැබලීමක් සිංහල ගීත සාහිත්‍යයට ලොකු ඉතිහාසයක් නෑ. නමුත් තියෙන ඉතිහාසයේ ලොකුම බැබලීමක් ඇති කරන්න තිබ්බ එතුමා ඒ මෙහෙවර කරගත්තා නම් නමුත් හැමදාම ලෝකේ සිද්ධ වෙන්නේ පාලකයන්ගේ වරදින් තමයි බොහෝ විපත්ති මේ රටට වෙන්නේ බොහෝ රටවල් වලට ඒ විපත්ති එළඹෙන්නේ ඒ වෙලාවේ හිටු පාලකයන්ගේ වැරද්ද හින්දා.
නමුත් නෙවිල් ජාවීරතුමා විසින් ඒක යම් ප්‍රමාණයක් නිවැරදි කරා එතුමා සිහිපත් කරන්න ඕනේ එතුමා දිවංගත නැහැ. අපේ ජනප්‍රිය ගායකයේ සංගීතඥයෙක් වෙන නාරද දිසාසේකර මැතිතුමා මාත් එක්ක දවසක් කතා කරමින් ඉඳද්දී සුනිල් ශාන්තයන්ට විරෝධයක් තිබුණයි කියලා ඔබතුමා කතාවේදී කිව්වා සේනාරත්න මහත්තයා. ඒකට හොඳම සාක්ෂිය තමයි එතුමාගේ වටිනා ගීත තියෙන තැටි වලට ඉරි ගහලා තිබ්බලු. ත්‍රිජේතිරත්න මහත්තයා කාලවකවානුවේදී මේක හදන්න පුළුවන් කවුද කියලා හොයාගෙන ගියාම නාරද දිසාසේකර සූරීන් ඇවිල්ලා ගායකයේ සංගීතඥයෙක් විතරක් නෙවෙයි හොඳ කාර්මික ශිල්පියෙක්. එතුමා මාස ගාණක් කල් අරගෙන ඒ බව රටට ප්‍රසිද්ධ කළා කීර්තියක් ලබා ගන්න නෙමෙයි. නමුත් මේ මහා මෙහෙවරක් කළා තමයි මේ අද ගුවන්විදුලියෙන් අහන සුනිල් ශාන්තයන් ගීත ටික අපිට ඉතුරු වුණේ යන්තම් වාසනාවක නැත්නම් ඒ ටිකත් නැතුව යනවා. අපි හැමෝටම මේ සංගීත තැටි දෙක මේ සුනිල් ශාන්ත පදනමෙන් ඔබතුමාලා නිර්මාණය කරන්නේ. මෙහි ඒ ගුවන්විදුලි ගීත සියල්ල අඩංගු කරලා තිබෙනවා. ඒ කියන ශබ්ද පරිපාදුර ලක් කරලා ආපහු කෙනෙකුට අහන්න පුළුවන් විදිහට යලි මේවා සකසලා තියෙනවා. මම හිතන්නේ මේවා තමයි ජාතික වස්තු විදිහට අපිට ඉතුරු වෙලා තිබෙන්නේ. එතුමා ගීත පිළිබඳව කතා කරනකොට.
සුනිල් සාන්තයන් පිළිබඳ කෙනෙක් අධ්‍යයනය කරනවා නම් ඒ පිළිබඳ හොඳම කෘතිය හැටියට තමයි අපිට මේ කෘතිය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙය සුනිල් සමරයන්වෙන් නම් කර තිබෙන්නේ අපේ මහාචාර්ය විනිවිතාරණයන් තමයි මෙය සංස්කරණය කරලා තිබෙන්නේ. මේ කෘතිය තුළ බොහෝ ලිපි අඩංගු වෙලා තිබෙනවා. මේ සුනිල් සාන්තයන්ගේ ජීවිත කතාව තුළ ඒ වගේම මේ අභ්‍යන්තරයේ වටිනා කියන ඡායාරූප ගණනාවකුත් අඩංගු වී තිබෙන වගත් අපි සඳහන් කරන්න ඕනේ. සුනිල් සාන්තයන් පිළිබඳ සඳහන් කිරීමේදී ඔහුගේ එකතු කළ හැකි බොහෝ ඡායාරූප එකතුන් රැසක් මෙයට එකතු කර තිබෙනවා. මේවා අපේ ඊළඟ මතු පරපුරට අධ්‍යයනය කරන්න තිබෙන සුවිශේෂී අවස්ථා හැටියට සඳහන් කරන්නේ. පිට කවරේ සඳහන් කරලා තියෙනවා මෙහි අපිට සමීප රූපයකට යන්න පුළුවන්කම ලැබුණොත් ඔහුගේ සියලු ගී පොත් වල පිට කවර මෙහි අඩංගු වෙලා තිබෙනවා. මේවා සොයන්න ඔබ සෙව්වොත් ඔබට සොයාගන්න බැරි කමක් නැහැ තාමත්. ඉතින් මේ සියලු දේවල් තුළ මතු කරන්නේ මේ රසය අපි මේ පරපුරත් එක්ක බෙදා හදා ගන්න ඕනයි කියන කාරණාව. ඇත්තටම ලංකසාන්ත මහත්මයා මේ කාල සීමාව තුළ අපි කතා කළේ ඔබේ පියා ගැන. ඔහු කරන්න උත්සාහ කරපු මෙහෙවර පිළිබඳ. හෘද සාක්ෂි එකකව ඔහු මුහුණ දුන් අභියෝග පිළිබඳව. මේ අභියෝග ඔහුට ජය ගන්න ලැබුණු අවස්ථා බොහොම විරලයි. නමුත් මෙහෙම සමාජයේ වෙනසක් ඇති කරන්න ගිය පියෙක්ගේ පුතෙක් වීම පිළිබඳ මේ වැඩසටහන තුළ රැඳෙනකොට ඔබට හිතෙන දේ මොනවද? ඒ කියන්නේ ඉතින් කියන්න බැරි තරම් ආඩම්බරයක් තියෙනවා. ඇත්තටම තමගේ පියාගෙන් අපිට මට ලැබුණු විශේෂ දායාදය තමයි ඒ ඇත්තටම කාටත් තමුන් තනියම කෙලින් සිටගෙන අනිත් අයට උදව් කරගෙන ඉන්න ඕන කියන එක. ඒක ලොකු දෙයක්. ඇත්තටම මම හැකිතරම් ඒ මාර්ගේ යන්න ගොඩාක් උත්සාහ ගන්නවා. ඉතින් ඇමරිකාවේ හිටියා වුණත් අපි එහෙත් අපේ වෙසෙන පළාත්වලත් ඒ විදිහටම ඉන්න ඉතින් අපි මෙයා කරගෙන අනිත් අයට උදව් කරගෙන එහෙම කරනවා. දැන් අපි ඇමරිකාවේ ඉන්න ඒ තාත්තගේ ඒ ආభాසයෙන් මෙහි ඉන්න ළමයිට උදව් කරන එකක් කරනවා අපි. එහෙන් මෙහාට සල්ලි වෙලා ඉගෙන ගන්න පුළුවන් ළමයිට ඒක ඒ වගේ වැඩපිළිවෙලක් කරගෙන යනවා. අපි සංගීත ප්‍රසංග වගේවා තියලා ඒ වගේ එකතු කරන සල්ලි සම්පූර්ණයෙන් මේවට ගෙනවා. ඉතින් එහෙම ඒ වගේවට අපිට එහෙම දෙයක් කරන්න හරි හිත දෙන්න ගොඩාක් උදව් වුණා තාත්තගේ. ඒ අභියෝග වලට මුහුණ දීලා ඒ අපිව කොහොම හරි අපිට ඒ ටික ගන්නවා. හැබැයි තාත්තත් ඒ වගේම සංගීත පැත්තෙන් වුණත් තාත්තා කියලා තියෙනවා මම මේ පොඩි අවුරුදු ගානෙන් මෙච්චරක් කරා කියලා. තාත්තා ඒ ගැන උනා සන්තෝෂ වුණා. කියන්න බැරි තරම් සන්තෝෂයක් තියෙනවා අපේ මගේ තාත්තා සුනිල් සාන්තෝනිය ගැන. අයිවරනිස් මහත්මයා මගේ හිත කියන කතාවක් තමයි ඔබතුමන්ලගේ යුගයේ අවසන් වුණාන් පසුව සුනිල් සාන්තයන්ගේ ගීයක් අපිට ඒ හඬට සමානවත් අහන්න ලැබෙයිද කියන කාරණාව. ඊළඟ පරපුරක් සූදානම්ද මේ ගීතවලට? ඔව් ඒක නම් ඉතා කනගාටුදායක තත්ත්වයක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ. දැන් අද නව පරපුරේ අය මම හිතනවා දැන් ඒගොල්ලෝ යන ගී ආර බලපුවම මොකක් දුරට මේ ආර ඔස්සේ යන කිසිම කෙනෙක් අපිට දකින්න නැහැ. මිනිසාන්තගේ ගී ආර අනුගමනය කරන කෙනෙක් අපිට දකින්න නැහැ. ඉතින් ඒක මොකක් දුරට ලොකු කනගාටුදායක තත්ත්වයක්. දැන් මම උනත් කාලයක් තිස්සේ උත්සාහ කරුවා යම්කිසි ගෝල පිරිසක් හදාගෙන ඒගොල්ලන්ට මේ ආර පිළිබඳ යම්කිසි හැඟීමක් දීලා ඒගොල්ලන්ගේ අභ්‍යාස තුලින් ඒ විදිහට සකස් කරගන්න. නමුත් අද ඉන්න තරුණ පරපුර හුඟක් දුරට මේ සංගීත දැන් අපි සංගීතය හදාරන්න ගියාම නම් අපි හුඟක් දුරට අභ්‍යාස වල යෙදෙන්න. අපි හුඟක් උත්සාහ ගන්න අභ්‍යාස වල අපි යොදවන ගුරුවරු. නමුත් අද ඉන්න පරපුර ඒ වැනි දේවල් වලට යොමු වෙන්නේ නැහැ. අද ඉන්නේ එක මාසෙකින් දෙකකින් යම්කිසි දෙයක් ඉගෙනගෙන සංගීතඥයෙක් වෙන්නයි. ඉතින් ඒ නිසා හුඟක් දුරට ඔය පරිසරය තුළ යම්කිසි කෙනෙකු හොඳ මට්ටමකට ගෙනෙන්නේම මේ ආර තුල ගෙනෙන්නේම හරි අපහසු දෙයක් වෙලා තියෙනවා. ඉතින් මම බක්දුරට උත්සාහ කෙරුවා. නමුත් ඉතින් කියන්න ගණගාටුයි ඒක ටිකක් ඉදිරියට ගෙන යන්න රඳවාගෙන යන්න බැරි කමක් තියෙනවා. ඒ නිසා මේ ගීත හැම දෙයක්ම සංරක්ෂණය විය යුතුයි කියන යෝජනාවේ මම ඉනවින විතරන් මහත්මයා එතුමාගේ සංගීතය අපට පෙනුණා. එතුමාගේ 49 50 කාලෙදිම මේ අප දන්නවට වඩා උසස් සංගීතයක් කළ හැකි බව විශේෂයෙන් චිත්‍රසේනයන්ගේ රාවණ මුද්‍රා නාට්‍යයෙන් එතුමා ගැයූ ගීය සිහිකර ඔබෙරුව වැළපෙමි සොඳුරී කියන රාම වැළපිල්ල.
ප්‍රේම කුමාර තමයි රාම, චිත්‍රසේන රාවණ, සුනිසාන්ත පසුබිමේ, අමරදේව පසුබිමේ, සරත්සේන පසුබිමේ සංගීතඥයෝ, අමරදේව එදා ඇල්බර්ට් පෙරේරා රවිචිඤ්ඤේ වයලිනේ වාදනය කරනවා. ප්‍රේම කුමාර නටනව රාමාගේ නැටුම වැළපෙමින් සුනිල් සාන්ත කොනක ඉඳන් කියනවා සිහිකර ඔබෙරුව වැළපෙමි සොඳුරේ. සභාවේ හිටියේ පිරිස මාත් ඇතුළුව කඳුළු සෙලුව. ඒ තරම් භාවයක් ඇති කිරීමේ ජවනිකාවක් මම මගේ ජීවිතේ දැකලා නැහැ කොහේදීවත්. සුනිල් සාන්තයන්ගේ වටිනාකම ගැන සඳහන් කරන්න ඔහු ගවේෂණය කරනකොට වටිනා කියන තැන් කිහිපයක් අපිට සලකුණු කරන්න පුළුවන්. ඉන් එක් තැනක් තමයි බණ්ඩාරනායක මහත්මයාගේ ඝාතනයෙන් පසුව එතුමා වෙනුවෙන් උපහාර ගීතයක් ගායන්න යලි සුනිල් සාන්තයන්ට ගුවන්විදුලියට ආරාධනා කිරීම. සුනිල් සාන්තයන් එතනදී කියනවා මම හඬ ප්‍රමුඛව ගීත ගායනා කරනවා වාදන කිසිවක් යොදා ගන්න එපා කියලා. පටිගත කිරීමේ ශිල්පියා ගීතේ පටිගත කරනවා. ටික වෙලාවකින් පටිගත කිරීම නවත්තනවා. පටිගත කිරීමේ ශිල්පියා ඇවිල්ලා කියනවා සුනිල් සාන්තයන්ට ඔබේ හඬත් සමග හුස්ම ගන්න සද්ද යනවා ඒ නිසා අපි මේට වාදනයක් එකතු කරමු කියලා. සුනිල් සාන්තයන් කියනවා සුනිල් සාන්තයන් තවම ජීවත් වන වග රටේ මිනිස්සු දැනගත යුතුයි. ඒ නිසා මේ හුස්ම ගන්නා හඬ මිනිස්සුන්ට ඇහිත්තෙන් කියලා. 1981 සුනිල් සාන්තයන් මිය පරලෝ යනකොට ඔහුගේ දේහයට අන්දන්න ඕන ජාතික ඇඳුමක් හොයාගෙන ඒ වෙලාවේ ගෙදරට ඇවිල්ලා හාර උස්සල බලපුවාම මුළු ගෙදරටම තිබෙන්නේ හෝදා වේලා යලි යලිත් ඇඳ එකම ජාතික ඇඳුම් පමණයි. සුනිල් සාන්තයන් මනුෂ්‍ය ඉතිහාසයේ රන් නකුරන් ලියා තිබෙන චරිතයක්. එහෙම චරිතයක් බවට පත් වෙන්නේ ඔහු දිනිය නොහැකි සටන්වල දිනිය නොහැකි බව දැනම සටන් බැඳුණු නිසා. ජීවිතේ කොතනකත් අනිවාර්ය පරාජය හිමි කියලා දැනගෙනත් ඔහු යම් සටනක නිරත වුණා. ඒ සටන පරම්පරා ගණනාවක ජයග්‍රාහී ප්‍රතිඵලයක් බව ඔහු දැනගෙන හිටියා. අන්නේ ජයග්‍රාහී ප්‍රතිඵලය තුල අපේ ස්වභාවිත ගීතයේ යම් සලකුණු ඉදිරිපිට භාව සංවේදී වෙනවද? ඒ සංවේදී වෙන හැම තැනකම අපි নমස්කාර පූර්වකව සුනිල් සාන්තයන් සිහි කළ යුතුයි. ඒ නිසා මේ උත්තම සම්මාදමේ ගුණ සුවඳ එතුමාලන්ට දැනේවායි අපි ප්‍රාර්ථනා කරනවා. Never